ටෙක් ෆොටෝෂොප් YouTube නාලිකාව තවත් වැදගත් ප්‍රසිද්ධ කලාකරුවෙක් ගැන තොරතුරු ඔබට ගෙනාවා. තවමත් ඔබ ටෙක් ෆොටෝෂොප් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර, ෂෙයා කර, ලයික් කර සහයෝගයක් ලබා. වන්‍ය ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා පොන්සේකා හෙවත් මාලනී පොන්සේකා යනු සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට ශාස්ත්‍රයේ දැවැන්ත නිළියකි. සිංහල සිනමාවේ නිළි රැජින යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි. දශක කිහිපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ආරම්භෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිළියක ලෙස හඳුනාගන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිඟනකොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යසීසුරු යන චිත්‍රපටවල විශිෂ්ට රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනාගත්තාය. 2010 දී ඇය ආසියාව තුළ මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනාගෙන් අයෙක් බව ඇමරිකානු CNN රූපවාහිනිය විසින් නම් කරන ලැබිය. මාලනී සෙනෙහෙලතා පොන්සේකා 1947 අප්‍රේල් 30 වෙනි දින උපත ලැබීය. ගිල්බර්ට් හා සීලවතී පොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය කැලණිය පෑලියගොඩදී උපත ලැබුවාය. උපතින් පසු ඔවුන් නුගේගොඩ ජම්බුගස් මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපනය කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කළාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැලණියේ මෙදමුල්ලට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුල් වූවාය. ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදී 1986 ජූනි 12 වෙනි දින ඇය ලකී ඩයස් සමග විවාහ වූවාය. 2010 අප්‍රේල් දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික ලැයිස්තුව යටතේ ඇයට පාර්ලිමේන්තු සමාජිකත්වයද ලබා දෙන ලදී. මාලනී පොන්සේකා ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙනි. 1963 දී නොරත රත වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී රංගපෑ අකල්වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිළිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14කට සිය ප්‍රධාන රංගනයක් කළාය. ඇය සිනමාදියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම එය අබුද්දස්ස කාලේ දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපටවල රඟපෑවාය. ඇය රඟපා සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 140ක් පමණ වේ. ඒ අතර විදේශී චිත්‍රපටද වේ. ඇයගේ සාර්ථකම චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිදානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල සහ රන්මැණිකා, ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹුරු ඇවිත් යන ඒවා හඳුනාගත හැක. ඇගේ දිවියේ විශේෂ සංස්කෘහණක් තබමින් 1984 දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රිය යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කෙරිණි. 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී සුවාජි ගණේසන් සමග පයිලට් ප්‍රේම්නාත් රංගපෑවාය. පසුකාලීනව ඇය රූපවාහිනියටද ප්‍රවිෂ්ඨ වූවාය. ඇය රංගපෑ මැනලද පුතේ කිරිදුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර,
සහ අමුදරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලිනාට්‍යවල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය හිමි විය. මාලනී සැනසිලි සුවඳ නිරූපමාල වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව බවට පත් වූවාය. මෑත කාලයේ ඇය රංගපෑ අවසන් චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේගේ ආකාශ කුසුම් හැඳින්විය හැක. රිදී තිරේ මාලිනීගේ රංගන වෘත්තිය ගාමිණී පොන්සේකා සමග තවත් උපවත් විය. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය වූයේ මාලිනියයි. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී ඇය ජූරියේ විශිෂ්ට සම්මාන හිමි කර ගැනීමත් සමගයි. 1977 නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ඇය තවත් සම්මානයක් හිමි කරගත්තාය. 2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වෙනිදා දක්වා ප්‍රංශයේ පැවැත් වූ 16 වන දොවිල් ආසියානු සම්මාන උළෙලේදී වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක් වූ දායකත්වය අගයමින් මාලනියට රන් නෙළුම සම්මානය පිරිනැමිණි. සරසවි සම්මානය හැරුණු කොට ඇය ජනාධිපති සම්මාන OCIC සම්මාන වලින්ද පිදුම් ලැබුවාය. ඇය රංගපෑ කෙම්මුර ටෙලිනාට්‍ය සඳහා 2000 සුමති ටෙලි සම්මාන උළෙලේද ඇයට හොඳම නිළිය සම්මානය හිමි විය. මාලනියේ නමින් 2003 අප්‍රේල් 30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්පන්තන ශාලාවෙහි දසර 4ක් තිස්සේ ශ්‍රී ලාංකික සිනමාවට ඇය දැක් වූ සේවය අගය කළාය. 2008 ජනවාරි USA ලොස් ඇන්ජලිස්හි වසන ශ්‍රී ලාංකිකයන් විසින් මාලනියට උපහාර පළ කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික්‍රමසූරිය ඇතුළු පිරිස විසින්ද ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වන ලදී. ඔබට මාලිනී පොන්සේකා මහත්මිය විසින් ලබා ගන්නා ලද ජාත්‍යන්තර තලයේ සම්මාන, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, සිග්නිස් OCIC සම්මාන හා වෙනත් සම්මාන පහතින් දැක බලාගත හැක. 2025 මැයි 24 දින වන්‍යාරච්චිගේ මාලිනී සෙනෙහලතා පොන්සේකා හෙවත් මාලිනී පොන්සේකා අප අතරින් සමුගත්තේ. ඔබට නිවන් සුව ලැබේවා.
ඉතින් මගේ යාළුවෝ මෙවැනි වටිනා චරිත ගැන තොරතුරු දැන ගැනීමට ඔබ ටෙක් ෆොටෝෂොප් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙක්ට බලා ගැනීම සඳහා ශ්‍රේයා කර, ලයික් කර සහයෝගයක් ලබා දෙන්න.